හායි යාළුවනේ ඔන්න මම ආවා ඔයාලට තවත් වීඩියෝ එකක් අරගෙන. ඔයාලට අලුත්ම අත්දැකීමක් අරන් තමයි මම මේ ඇවිල්ලා තින්නේ. මම බ්ලොග් එක ආරම්භ කරන්නේ කැලණිය කන්දේ මල් පාරෙන් පටන් ගන්න මගේ බ්ලොග් එක තමයි මම අද මේ පටන් ගන්නේ. මම ඔයාලට අලුත්ම අත්දැකීමක් නවතම ලස්සනම අත්දැකීමක් ලබා දෙන්න පොරොන්දු වෙනවා. අද මම ඔයාලව එක්ක යන්නේ කැලණියේ කන්දේ තියෙන මල් පාරේ ලස්සනේ ඉඳලා ඉදිරියට අපි බලමු තවත් ලස්සන දේවල් බලාපොරොත්තුවෙන් ඉස්සරහට යන්න. ඔන්න මම තවත් ස්ථානයකට ආවා. මල් කතාව තාම ඉවර නෑ. මේ පාරේ මම ඔයාලව ලස්සන තැනකට එක්කන් යනවා. ලස්සන අරලිය මල් අතරින් ඇවිදගෙන මම ඉතාමත් ලස්සන ස්ථානයකට ඔයාලව එක්ක යනවා. බලමු අපි දැන් යන්නේ කොහෙටද කියලා. මම මගේ vlog එකෙන් බලාපොරොත්තු වෙනවා කැලණිය යුනිවර්සිටි එකේ තියෙන මල් වසන්තය ඔබට පෙන්වන්න. අපි බලමු මොනවාද කැලණිය කැම්පස් එකේ තියෙන මල් කියලා. මුලින්ම මං ඔයාලට කියන්නේ මේක. මේ මල් වර්ගයේ පාට දෙකක් තුනක් විතර තියෙන මල් වර්ගයක්. මම ඇත්තටම දන්නේ නැහැ දෙකක්ද තුනක්ද තියෙන්නේ කියලා. දන්න අය යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිත් එක මෙන්න මේ මල් වල නම මන් දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. දන්නේ නැති අයට දැනගන්නත් එක්ක දන්න අය ඒක කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතාමත් ලස්සන මල් වර්ගයක්. ඒක වැලක හැදෙන්නේ පාට දෙකකින් විතර හැදෙන ඉතාමත් ලස්සන මල් වර්ගයක්. කැලණි කන්දට ගෙනෙන්නේ පුදුම ලස්සනක්. ආරදිගේ ඉදිරියට යනකොට තමයි මම මේ තැනට ළඟා වුණේ. ඒ අපේ කැලණිය විශ්වවිද්‍යාලයේ මෙච්චර දවසක් දන්නේ නැති වුණාට මේ නාමපුරව පිටපස තියෙන්නේ මොන වගේ ලෝකයක්ද ඒක බලන්න මමත් එක්ක දිගටම රැඳී ඉන්න. මේ ඉන්නේ අපේ යුනි එකේ ක්වීන්. අරලිය සුදුයි රෝසයි මිශ්‍ර වෙච්ච මේ සුවඳ එක්සෑම් ස්ට්‍රෙස් එකට හොඳම බෙහෙතක්. අරලිය මල් සහ තවත් මල් අතරින් ඇවිදගෙන යන එක ඇත්තටම වෙනස්ම අත්දැකීමක්. ඉතාමත් ලස්සන අත්දැකීමක්. ඒ අත්දැකීම ඔයාලටත් දෙන්න තමයි මම මේ vlog එක කරේ. මේ ඔබට පෙනෙන්නේ සුදුයි රෝසයි මිශ්‍ර වෙච්ච ඉතාමත් සුවඳ සහිත අරලියා මල්.
ඉතින් මේ තමයි මගේ කැම්පස් එක. පොත්තන්ට විතරක් නොවේ, හිත නිදහස් කරන්නත් හොඳම තැනක් තමයි කැම්පස් එක. මේ තියෙන්නේ අපිට කලිනුත් හම්බෙච්ච මල් වර්ගයක්. මේ තියෙන්නේ අර පාට දෙකක් තියෙන ලස්සන මල් වර්ගයක්. වැලක හැදෙනවා. අපේ යුනිවර්සිටි එකේ විශාල සංඛ්‍යාවක් තියෙන මල් වර්ගයක් තමයි මේක. ඔබටම පේනවා ඉතාමත් අලංකාරව නිර්මාණය වෙලා තියෙන ස්වභාවික සෞන්දර්යය අතිශයින්ම තියෙන ස්ථානයක් විදිහට මේ මල් තියෙන ස්ථානය දැක ගන්න පුළුවන්. ඊළඟට මේ තියෙන්නේත් අපේ යුනිකේ තියෙන ඉතාමත් ලස්සන මල් වර්ගයක්. මේ තියෙන්නේ බෝගන්විලා රෝස පැහැයෙන් යුක්තයි. ලේසියෙන් පරවෙන්නේ නැති මල් වර්ගයක්. ඊළඟට මේ තියෙන්නේ සුදු අරලියක්. ගහෙන් කඩාගත්තට පස්සේ දවස් ගාණක් සුවඳ හරියට යුනිමෙමරිස් වගේ කාලයක් කියත් හිතේ තියෙනවා. කැම්පස් එකේ හිත නිවෙන තැනක් තමයි සුදු වර්ණියා කියන්නේ. ඔන්න අපි දැක්ක ලස්සන මල් අතරින් තවත් මල් දැක බලා ගැනීමට තමයි මේ ඇවිදගෙන යන්නේ. ඔයාලට මම වෙනස් අත්දැකීමක් ඒ තුලින් ලබා දෙනවා. මේ තියෙන්නේ මැයි මල්. අප්‍රේල් මැයි කාලෙට තමයි පිපෙන්නේ. මැයි මාසෙන් මුළු කැලණි යුනියකම මේ රතු පාටින් වැහිලා යනවා. ලංකාවේ මැයි මාසේ සංගීතයක් තමයි මේ මැයි මල් කියන්නේ. අපේ යුනියකේ තියෙන විශේෂම මල් වර්ගයක් තමයි මේ මැයි මල් කියන්නේ. දැන් යන්නේ තවත් විශේෂම ස්ථානයකට. මල් අතරින් ඇවිදින්න ඔයත් ආස ඇතිනේ. එහෙනම් මං ගිහින් පෙන්නන්නම් මල් අතරින් ඇවිදින අත්දැකීමක් ඔයාලට ලබා දෙන්න. මේ තමයි ඇහැල මල්. අවුරුදු වල සංකේතයක්. සුළඟ හමන හැම පාරකටම රත්තරන් වැස්සක් වහිනවා වගේ බිමට වැටුනම පාරවල් ඔක්කොම යෙලෝ කාපට් එකක් වගේ. එච්චර ලස්සනම මල් වර්ගයක් තමයි මේ ඇහැල මල් කියන්නේ. අප්‍රේල් මාසෙට තමයි මේ මල් හැදෙන්නේ.
කැලණියේ යුනි එකේ බ්ලූමන් වයිබ් එක කියන්නේ ඉතාමත් සුන්දරම දසුණක්. තියෙන්නේ අපේ යුනි එකේ තියෙන තවත් මල් වර්ගයක්. ඉතාමත් ලස්සන ලාරෝස පැහැයෙන් යුක්ත මල් වර්ගයක්. මං හිතන්නේ මේ තියෙන රොබරෝසියා. මේ මල් වල නම රොබරෝසියා නෙවෙයි නං. ඇත්තටම කමෙන්ට් එකක් දානවා හරියට මේ නම. මේ මැයි මල. තමයි රොබරෝසියා. ඉතින් මේ තමයි මගේ කැම්පස් එක. කහ රෝස සුදු රතු දම් වලින් පිරීලා. පොතේ පාට විතරක් නෙවෙයි ජීවිතේ පාටක් තියෙන තැන. තවත් අලුතෙන් vlog එකක් අරගෙන එන්නම්. vlog එක ගැන කමෙන්ට් දාන්න, like කරන්න.